හායි ඉතින් යාළුවනේ මේ ඔන්න අදත් මම ලස්සන වීඩියෝ එකකින් ආවා. මේ ඉතින් උදේ 9ට විතර මේ අපේ වටපිටාව තමයි කොහොමද ආව්වේ සැර ගතිය. ඉතින් අපි මේ කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත්නේ. ඉතින් මෙහි කොහොමත් අදටම පායනවා. අවුවට රෙදි ටිකක් දැම්මොත් දාන පමාව විතරයි. ඉතින් මේ ඉක්මනින් වේල ගන්නත් පුළුවන්. සැරටම සැරයි මේ අවුව. කොහොම තමයි ඉතින් නේද කාලයකට වහිනවා කාලයකට පායනවා බලන්නකෝ ඉතින් ඒ වුණාට ලස්සනයි නේද යාළුවනේ. ඔන්න ඉතින් වියලි කලාපේ වුණාට නිකන් හිඳලත් නැහැ බලන්නකෝ. කරවිල කැකිරි ඔය කැකිරි වැලේ ගෙඩි 7-8ක්ම තියෙනවා. ආසයි නේද යාළුවනේ එහෙම දැක්කහම. අපි යම් තව ටිකක් ඉස්සරහට තිබ්බටු. මේක ඉතින් ඇති තරම් හැකි තරම් අපිට තිබ්බටු දෙනවා. ලින්ද ඉතින් වතුර දැන් අඩුයි ටිකක්. කොච්චිත් කිහිපයක් තියෙනවා. ඉතින් එතනින් ඉවර වෙන්නේ නැහැ. මේ බුලත් වැල් කිහිපයකුත් තියෙනවා. බලන්නකෝ. අද වීඩියෝ එකේ ඉතින් කැලෑ සීන් එකක් තමයි ගොඩක්ම තියෙන්නේ. මේක මේ අර දම් පාට අල වර්ගයක්. අනේ මම නම නම් දන්නේ නැහැ. දන්න අය තියනවා නම් කමෙන්ට් එකක් දාන්න. මේක අර මෙහෙම හැදුවට අවුරුද්දකට වැඩි කාලයක් යනවද නේද අලේරෙන්න. දැන් නම් ගොඩක් ගස් වේලිලා මේ වතුර දැම්මොට මේ මදි වතුර. දින්වලත් වතුර හිගයිනේ. ඔන්න ඉතින් අපි පොඩි රෝන්දෙකුත් ගියා. ඔයාලට ඔය පේන්නේ මේ ඉරිදා දවසක් නිසා අපි මේ කරවල මස් මාළු එළවලු ගන්න ගියා. පොලෙත් ගියා. ඉතින් ඔය කරවල කඩයක් ඉතින් මම පොඩි වීඩියෝ ක්ලිප් එකක් දාගත්තා. ඔය කඩේ කරවල නම් හරි ෆ්‍රෙෂ්. ඉතින් අපි එතනින් තමයි කරවල එහෙම මිලදී ගන්නෙ. උතන මේ කොමඩු ගෙඩියකුයි බඩ ඉරිඟුවකුයි හම්බ වෙලා මේ ගෙනාවා මම.
I don't know if I can find my way out.